ඔයාලා දන්නවාද ලංකාවේ තියෙනවා කියලා පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා සමහරු විශ්වාස කරන අමුතුම විදිහේ වටකුරු නටබුන් තැනක්? රජකුමාරියක්ව අවුරුදු ගණනාවක් හිර කරලා තියපු එක්ටම් ගෙය ඇත්තටම තිබුණේ මෙතනද? නැත්තම් මේක මහා පරාක්‍රමබාහු රජතුමාගේ රහස් යුද්ධ මධ්‍යස්ථානයක්ද? ආයුබෝවන් හැමෝටම. අද අපි ඇවිත් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන හරිම නිහඬ, ඒ වගේම හරිම අභිරහස් තැනකට. ඒ තමයි පඩුවස් නුවර. ඉතින් අද ජයලංකා ජර්නි අපිත් එක්ක මේ අතීත චාරිකාව යන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් අපි මේ වගේ ලස්සන තැන් ගැන දැනගන්න ජයලංකා ජර්නි channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. පඩුවස් නුවර තියෙන්නේ කුරුණෑගල හලාවත පාරේ හෙට්ටිපොළ කියන ප්‍රදේශයට කිට්ටුව කෝට්ටඹ පිටිය කියන ගමේ. කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 35ක් වගේ ආවම මේ ලස්සන තැනට එන්න පුළුවන්. අපි අද එනකොට පාර දෙපැත්තේ තිබුණේ මාරම ලස්සන පරිසරයක්. මුළු පැත්තම පොල් වතු වලින් පිරීලා හරිම නිසංසලයි. මෙතනට ඇතුළු වෙනකොටම ඔයාලට දැනෙන්නේ අමුතුම වයිබ් එකක්. අනුරාධපුරේ වගේ සෙනඟ පිරීලා නැහැ. ලොකු කලබලයක් නැහැ. හරියට කාලය නතර වෙලා වගේ. අක්කර 20කට වඩා වැඩි භූමියක විහිදුණු මේ නටබුන් නගරය ඇතුලේ සැඟවුණු කතා ගොඩක් තියෙනවා. අපි යමු ඇතුළට ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. මුලින්ම අපි දකින්නේ මේ නගරයේ වටේට තිබුණ මහා දියාගල සහ ප්‍රාකාරය. බලන්න මේකේ ශක්තිමත් බව. දැන් අපි ඇතුළු වෙන්නේ ඇතුළු නුවරට. එහෙමත් නැත්නම් සිටඩෙල් එකට. මේක ඇතුලේ තියෙන ප්‍රධානම ආකර්ෂණය තමයි මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව. බලන්න මේ නටබුන් දිහා. පොළොන්නරුවේ තියෙන වෛජයන්ත ප්‍රාසාදයට හුඟක් සමානයි නේද? මේ මාලිගාව ඇතුලේ තියෙන කාමර, ශාලා කොයිතරම් පිළිවෙලට හදලා තියෙනවද කියලා බලන්න. ඒ කාලේ තාක්ෂණීය කොයිතරම් දියුණුද කියනවා නම් මෙතන තියෙන වැසිකිලි පද්ධති පවා අද කාලේ ඊට සමාන මට්ටමක තියෙනවා. දැන් මම ඔයාලව එක්කගෙන යන්නේ පඩුවස් නුවර තියෙන අභිරහස්ම තැනට. මේකට කියන්නේ චක්‍රාවාටය කියලා. බලන්න මේකේ හැඩය හරියටම රවුම් හැඩයට හදපු ගඩොල් ප්‍රාකාරයක්. ගොඩක් අය කියන්නේ මේක තමයි උන්මාද චිත්‍රා කුමරියව හිර කරලා තිබුණ එක්ටම් ගේ කියලා. හැබැයි පුරාවිද්‍යාඥයෝ කියන්නේ මේක පරාක්‍රමබාහු රජතුමා ලෝක සිතියම ආකෘතියකට හදලා කරපු පූජා භූමියක් කියලා. කොහොම වුණත් මේක ළඟට ගියාම දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ. ඒ වගේම මෙතන තියෙනවා දළදා මාලිගාවක්. ඔව්, ඔයාලා දන්නවද? දන්තධාතුන් වහන්සේ වරක් මෙතනත් වැඩ සිටියා කියලා. මේ වටදාගිය හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන පොකුණු, පැරණි ආරාම සංකීර්ණ සහ කුඩා ස්තූප බලනකොට හිතෙනවා ඒ කාලේ මේ නගරය කොයිතරම් කාර්යබහුල, ඒ වගේම ශිෂ්ට සම්පන්න තැනක් වෙන්නේ නැද්ද කියලා. දැන් අපි ටිකක් ඉතිහාසය පැත්තට හැරෙමු. ගොඩක් දෙනෙක් හිතන්නේ පඩුවස් නුවර කියන්නේ පඩුවස් දේව රජතුමාගේ අගනුවර කියලා. ඒකට හේතුව මෙතන තියෙන ජනප්‍රවාද. හැබැයි පුරාවිද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන්නේ මේ නගරය 1200 වසී මහා පරාක්‍රමබාහු රජතුමාගේ දක්ෂිණ දේශීය අගනුවර විදියටයි.
පරාක්‍රමබාහු රජතුමා මුළු ලංකාවම එක්සේසත් කරන්න කලින් පාලනය කළේ මෙන්න මේ ප්‍රදේශය. මේ නගරයට ඒ කාලේ කිව්වේ පරාක්‍රමපුර කියලා. බලන්න මේ මාලිගා සංකීර්ණයේ වටේට තියෙන ආරක්ෂක විධිවිධාන. මේක හරියට ආරක්ෂිත බලකොටුවක් වගේ. මෙතන තියෙන ගෘහ නිර්මාණ ශිල්පය ගත්තම අනුරාධපුර සහ පොළොන්නරු යුග දෙකීම මිශ්‍රණයක් දකින්න පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි පණ්ඩා වැව. මේක ලෝකයේ මුල්ම වැව්වලින් එකක් විදියටයි සැලකෙන්නේ. පරාක්‍රමබාහු රජතුමා මේ වැව ප්‍රතිසංස්කරණය කරලා විශාල කරලා තියෙනවා. මේ වාරි තාක්ෂණය නිසා තමයි මේ මුළු ප්‍රදේශයේම සහල් වලින් ස්වයං පෝෂිත වුණේ. පස්සේ කාලෙක නිශ්ශංකමල්ල රජතුමා පවා මෙතනට ආපු බවට සෙල්ලිපි සාක්ෂි තියෙනවා. හැබැයි 1216 දී කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක මේ ලස්සන නගරය අතෑරලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට මේ නටබුන් භූමිය හරිම සංසුන් තැනක්. ලොකු නුගගස්, මාරගස් හෙවණේ ඇවිදිනකොට දැනෙන සිසිලස මාරම සුවදායකයි. අවට ඉන්න ගැමියෝ හරිම අහිංසක, ආගන්තුක සත්කාරයට ලැබි පිරිසක්. එයාලා අදටත් මේ නටබුන්වලට ගරු කරන්නේ තමන්ගේ ජීවිතේම කොටසක් වගේ. ඔයාලා මෙතනට එනවනම් අනිවාර්යෙන්ම පඩුවස් නුවර කෞතුකාගාරයටත් යන්න. එතන තියෙනවා මෙහින් හම්බුණු රන්කාසි, මැටි බාණ්ඩ සහ බුදු පිළිම. ෆොටෝ ගන්න අයට නම් මෙතන පාරාදීසයක්. විශේෂයෙන්ම හවස් වෙලාවට එනවනම් ලස්සනට ලයිටිං තියෙනවා. අමතක කරන්න එපා මේවා අපේ උරුමයන්. ඒ නිසා මෙතනට ඇවිත් කුණු දාන්න හෝ නටබුන් වලට හානි කරන්න එපා කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් කොහොමද පඩුවස් නුවර ගමන? ඔයාලත් හිතනවාද මේ රවුම් බැම්ම ඇත්තටම උන්මාද චිත්‍රාගේ ඒක්ටම්ගේ කියලා? ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලා නිවාඩුවට මේ වගේ තැන්වලට යන්න සැලසුම් කරනවා නම් මේ වීඩියෝ එක පහලින් ඇති ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් බලන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන දවස වෙනකොට ඔයාලා වෙනුවෙන් මෙම ස්ථානීය ආසන්නයේ බලන්න ඇති තැන්, හොටෙල් සහ ඒවායේ මිල ගණන් ගැන වීඩියෝ සහ වෙබ්සයිට් වල ලින්ක් එනල්ල ඇති. ඒවත් බලලා ලස්සන ගමනක් සැලසුම් කරගන්න. තවත් මේ වගේම ලස්සන සහ ඓතිහාසික ගමනාන්තයක කතාවක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. එතකන් ජය ලංකා ජර්නි අපිත් එක්කම ඉන්න. ඔබට සුබ සංචාරයක්.